හරි. අද අපි කතා කරන්නේ සත්ත්ව පාලනයේ තියෙනවා කුකුළු පාලනයේ තියෙනවනේ. කුකුළු පාලනයේ රෝග ටිකක් තියෙනවා. ඔන්න ඔය රෝග ටික කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. ඒක ටිකක් පැටලෙනවා. නම් හුරුත් නෑ. ටිකක් අමාරුයි පාඩම් කරගන්න. අමාරුවෙන් පාඩම් කරගෙන ගියත් එක්සෑම් එකට ගියාට පස්සේ ආයෙ පැටලිලා වැරදි ආන්සර් එකක් තමයි ගහන්නේ. අන්න අද අපි ඒක විසඳුමක් දෙනවා පොඩි කෙටි ක්‍රමයක් පොඩි කවියකින් මේක මතක තියාගන්න. හරිද? හරි. කුකුළු රෝග ගත්තට පස්සේ බැක්ටීරියා රෝග තියෙනවා, වෛරස් රෝග තියෙනවා, පොටිසෝවා රෝග තියෙනවා, අභ්‍යන්තර පරපෝෂය තියෙනවා, බාහිර පරපෝෂය තියෙනවා. මෙන්න මේ කට්ටියන්ගෙන් තමයි කුකුල්ලන්ට රෝග හැදෙන්නේ. හරිද? ඉස්සෙල්ලා අපිට මේ ගැන පොඩි අදහසක් තියෙන්න ඕනේ. බැක්ටීරියා වගේ හැදෙන මෙන්න අපිට නමේ හුරුවක් තියෙන්න ඕන. අන්නේ නමේ හුරුවක් තිබ්බොත් තමයි අපිට කෙටි ක්‍රමේ පාවිච්චි කරලා අපිට ඒක මතක තියාගන්න පුළුවන්. මුකුත්ම දන්නේ නැත්නම් ඉතින් කෙටි ක්‍රමේ දැනගන්න හිටියත් වැඩක් නැති වෙලා යනවා. හරි. අපි බලමු. බැක්ටීරියා රෝග ගත්ත පස්සේ පුල්ලෝලම් කොලෙරාව බීජාන්ත ආසාදනය කියනවා බැක්ටීරියා රෝග ටික. වෛරස් රෝග ගත්තට පස්සේ රැනිකට්, ගම්බෝරෝ, මරෙක්ස් කුකුළු වසූරිය තියෙනවා. පොටසෝවා ගත්තට පස්සේ කොක්සිඩියෝසිස් තියෙනවා. මම මෙතන ලියලා නැති වුණාට අභ්‍යන්තර පරපෝෂී රෝග තියෙනවා, වටපණු තියෙනවා, කොකුපණු තියෙනවා. බාහිර පරපෝෂී ගන්න පුළුවන් කිනිතුල්ලොන්, නැක්කන් වගේ බාහිරින් හානි කරන දේවල්. අභ්‍යන්තර කියන්නේ යාළගේ ඇඟ ඇතුලේ. වටපණුව කොකුපණුව අපේ ඇඟෙත් තියෙනවනේ. අන්නේ ඇඟ ඇතුලේ තියෙන ඒවා ඒ ටික මම මෙතන ලියලා නැහැ. හරිද? හරි. දැන් මෙන්න මේක අපි මතක තියාගන්න ඕනේ බැක්ටීරියා රෝග කියන්නේ මේවා. වෛරස් කියන්නේ මේවා, පොටිසෝවා කියන්නේ මේක. අපිට චුට්ටක් අමතක වෙන හින්දා මෙන්න මේ කෙටිකම. චුට්ටක් මහන්සිලා මෙන්න මේක බලා ගන්න. හරිද? කුකුළු බබා, පුල් කෝලම්, වයින් රෑට, ගෙම්බෝ මරණ, පොට්ට කොකා. කුකුළු කියන්නේ කුකුල්ලු ගැන කියන හින්දා. බබා කියන්නේ අර කුකුළු බබා කුකුළු පැටියෙක් කුකුළු බබා බැක්ටීරියා කියන එක තමයි බබාලු කියන්නේ. අන්න බැක්ටීරියා ටික මෙතනින් පටන් ගන්නවා. හරිද? පුල් කියන්නේ පුල්ලෝරම්. කෝලම් කියන්නේ කොලරාව. මම මේ කෙටි ක්‍රමයට බීජාන්ත ආසාදනය කියන එක දාලා නැහැ. ඒකත් දැම්මොත් ඔයාලා චුට්ටක් මේකත් කෙටි ක්‍රමෙන් පොඩ්ඩක් මතක තියාගන්න අමාරු වෙන බවක් වුණා. ඒකින්ද මම ඒක දැම්මේ නැහැ. ඒක චුට්ටක් මතක තියාගන්න මේ දෙක මතක තියාගන්න ඔයාලට ඇති. MCQ එකක් ගහගන්න නියම හරිද? පස්සේ වයින් කියන්නේ වෛරස්. උන වෛරස් ටික මතක තියාගන්න. රැට කියන්නේ රැනිකට්. ගෙම්බෝ කියන්නේ ගම්බෝරෝ. මරණ කියන්නේ මරෙක්ස්. පොට්ට කියන්නේ කවුද? පොට්ට කියන්නේ පොටසෝවා. කොකා කියන්නේ කොක්සිඩියෝසිස්. ඔන්න රෝග ටික. අපි චුට්ටක් මේක මතක තියාගන්න ඉදිරිය බලමු. කුකුළු බබා පුල් කෝලම්. ඒ කියන්නේ කුකුළු පැටියෙක් පුල් කෝලම් කියන්නේ චූටි බබා නිකන් පුල් කෝලම් හුවතල් කර කර ඉන්නවා. වයින් රෑට ගෙම්බෝ මරනවා. ගෙම්බෝ මරනවලු පොට්ට කොකෙක්. ඇස් පේන්නේ නැති කොකෙක් කැරිලා ගෙම්බෝ මරනවලු රෑට මේ කුකුළු බබා හුවතල් වෙන අතරේ. හරිද එහෙනම්? කුකුල් බබා පුල් කෝලම් වයින් රෑට ගෙම්බෝ මරන පොට්ට කොකා. මෙන්න මේ ටික එකෙන් මතක තියාගන්න පුළුවන්. බලන්න මේක චුට්ටක් බලලා MCQ ටිකක් කරන්න. එතකොට ඔයාලට මේක සෙට් වෙයි. එහෙනම් තා ලස්සන කෙටි වීඩියෝ එකකින් හමුවෙමු. ජය.